සාමාන්‍ය නීතිය, සාමය සහ රටේ නීතිය පවතින ප්‍රදේශයක තිබිය යුතු ලක්ෂණ ඒ ප්‍රදේශය ඇති කරනකම් අපිට මේ රාජකාරිය කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඒකම කතා කරපු තවත් වැදගත් කාරණයක් තමයි ඔබතුමා ප්‍රකාශ කරපු ඉකුත් අප්‍රේල් 20 වෙනිදා මහා මානුෂීය මෙහෙවරෙන් 2 ලක්ෂයකට ආසන්න මහා ජනතාවක් කුටි ග්‍රහණයෙන් උදා ගන්න ලැබුවා. මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරනු ලැබුවා. සාම්ප්‍රදායික සොල්දාදුවාගේ කාර්යභාරයෙන් ඔබට ගිහිල්ලා යුද හමුදා සෙබලා ඉටු කරන ලද කාර්යයන් පිළිබඳව දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට වින්නඹු කාර්යභාරය කරන්නේ හමුදා සෙබලියා. ඒ වගේම සාස්තු සේවකයෙක්ගේ කාර්යභාරය කරන්නේ හමුදා සෙබලේ. වයෝවෘද්ධ මිනිසෙක් සමහරවිට ඔසවාගෙන එන්න සිද්ධ වෙලා තියෙන හමුදා සෙබල. අවි අතදරු මිනිස්සෙකුට මේ වගේ බොහොම මෘදු මොළොක් කාර්යභාරයන් කරන්නට මේ හමුදාව තුළ විනය හැදියු කොහොමද හමුදාපතිතුමනි? ඒක හමුදාවේ ඇත්තටම යුතුයකමක්. රටක හමුදා කියන්නේ මේ සුවක්කුවෙන් වෙඩි තියෙනක පමණක් නෙවෙයි. දැන් යුද්ධ නැති ප්‍රදේශ වුණත් සුනාමි හරි මොකක් හරි වෙසනයක් ආවොත් කඳු නාය ගිහිල්ලා හරි උඩරට පැත්තේ ඒ ගම් වතුරක් ගල්ලා හැම වෙලාවෙම හමුදාව ගිහිල්ලා ඒ ප්‍රදේශ වලට රාජකාරියක් වශයෙන් මේ වෙසනේට පත් වෙලා ඉන්න මහ ජනයාට උදව් කිරීමට පුරුදු පුහුණු කරලා ඉන්නවා. ඒගොල්ලන්ගේ මානසිකත්වය අද අවියක් අත දරලා වෙඩි තියනවා හෙට ඒගොල්ලන්ට යම් රෝගියෙකුට සාත්තු කරනවා කිරීම කරන්න වෙන්න පුළුවන්. ඒ නැත්නම් මහලු වයෝවෘද්ධ කෙනෙක් කරපින්නාගෙන යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම අපි හමුදාව යොමු කරනවා. දැන් ඒක කරන්න ලොකු විනයක් තියෙන්න ඕනේ. මම හමුදාවේ හැමදාම තිබුණා ඒ විනය. අපේ ලංකාවේ හමුදාව සාමාන්‍ය විනයගරුක හමුදාවක්. සුළු සුළු අඩුපාඩුකම් තිබුණත් මමත් තවත් නීතිය තදින් ක්‍රියාවට යොදවලා විනය කඩ කරන අය විරුද්ධව යුද්ධාධිකරණ බව පවත්වමින් මේ දවස්වලත් හිරගෙදරට ඒගොල්ලෝ හිර දඬුවම් පවනවමින් විනය අතින් අපි ඉතා තදබල අන්තිම ගතේ සියලුම පියවර අරන් තියෙනවා. ඒ කෙසේ වුවත් හමුදාවේ ඉන්න සමාජිකයින් ඒක මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ඇඟේම පිහිටලා තියෙන දෙයක් ශ්‍රී ලාංකිකයන්ගේ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ එවැනි බසුබිමක් සමග විපතටපත් වෙච්ච විනයක් දැක්කම ඒක ඒගොල්ලොන්ට අමුතුවෙන් අපි කියලා කර පස්සෙන් එරවලා ඒගොල්ලෝ ඒක කරවන්න අවශ්‍ය දෙයක් නැහැ. ඒගොල්ලෝ උදව් වෙලා ඉදිරියට ගිහිල්ලා ඒක කරනවා. ඒකනේ අර මම දැක්ක මාධ්‍යයෙන් පත්තරේ කියලා තියෙනවා ප්‍රභාකරන්ගේ අර මලමිනියේ කටේ මැස්සෙක් ගැහුවම ඒක සෙබලෙක් කෙලෙව්වා කියලා. ඒක දුටුව මේ රටේ මිනිස්සු. ප්‍රභාකරන්ගේ මලකුණ හම්බුනාත් අපේ සෙබළු ස්ට්‍රෙචර් එකක දාලා කර උඩින් උස්සගෙන ආවා. කොච්චර වෛරයක් තිබුණත් කොච්චර පහත් වැඩ කරු මිනිහෙක් වුණත් මඩ කකුලක ලණුවක් දාලා ඕනනම් බිම දිගේ ඇදගෙන එන්න තිබ්බා. ඒ වගේ ඒගොල්ලන්ගේ මනුෂ්‍ය ගතිගුණ තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ නිතරම ස්වාභාවිකම ඉදිරියට යන ගතිගුණයක්. ඒ ගතිගුණය හන්දා ඒගොල්ලෝ මේ මනුෂ්‍යයාට මානුෂත්වයෙන් සැලකුවා හැම වෙලේම. ඒ හමුදාපතිතුමනි දැන් ලෝකේ බලවත් හමුදාවන් විසින් ඇතම් රටවල් ආක්‍රමණය කරපු වෙලාවේ ඒ හමුදාවන් කටයුතු කරපු ආකාරය පිළිබඳ අනන්ත අප්‍රමාණ තොරතුරු තියෙනවා. ඉරාකයේ ආක්‍රමණය කරපු වෙලාවේ හමුදාවන් මහා ශිෂ්ටාචාරයක් විනාශ කර යූෆ්‍රටිස් ටයිග්‍රිස් ගංගා නිම්න ශිෂ්ටාචාරය විනාශ කරා. කෞතුකාගාර වලට පැනලා ඒ සොල්දාදුව ඒවා හොරකම් කරා. මේක තමයි ඔය අද අපේ හමුදාවන්ට විනය ගැන කතා කරන මේවායේ කටයුතු කොයි ආකාරන සිද්ධ වෙන්න ඕනේ කියලා පූර්වාදර්ශ දෙන්න හදන රටවල් වල හමුදාවන් ක්‍රියා කරපු ආකාරය. මේ ඉතිහාසයත් එක්ක බැලුවාම ඔබතුමා නිතර කියන එකක් තමයි ශ්‍රී ලංකා හමුදාවේ විනය සහ ශ්‍රී ලංකා හමුදාව ලබා දුන්නු මේ පූර්වාදර්ශය ලෝකයටම ආදර්ශයක් කියන කාරණේ. මෙන්න මේ අභිමානයේ උදෙසා තවදුරටත් අපේ රටේ පුරවැසියන්ට ඔබතුමාට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? රට හමුදාවේ සොල්දාදුවන් තුළ තියෙන මේ විනය රටේ පුරවැසියන් තුළ තිබිය යුතුයි. මෙන්න මේ රටක් විදියට අපිට ගොඩනගන්නට හමුදාවේ සොල්දාදුව ලබා දුන්නු මෙන්න මේ විනය සහ පූර්වාදර්ශය රටට කොහොමද ගන්න පුළුවන් ඉන්නේ රටේ පුරවැසියන්ට? දැන් හමුදාවේ නම් විශේෂයෙන් මේවලන්ට ගොඩනගපු මානසිකත්වයක් තමයි ඒක ඇතුළෙන් තමයි මම හිතන්නේ විනය වැඩිම වර්ධනය වුණේ. සුබ සාධනයේ තමාගේ සුබ සාධනයට ප්‍රමුඛත්වය දෙන්න එපා හැම වෙලෙම කියන එක. හමුදාවක් තියෙන රටේ සුබ සාධනය ගැන බැලීමට. ඒකට ඒ තේරුම් ගත්තා නම් ඒ රාජකාරියේ වාසියම තේරුම් ගත්තා නම් එතකොට ඒගොල්ලෝ වැරදි වැඩ කරනව අඩුයි. තමන්ගේ සුබ සාධනය ගැන හිතුවොත් තමයි මේගොල්ලෝ තමන්ට අවශ්‍ය සම්පත් ලබා ගන්න බලනවා. තමන්ට ශාරීරික සම්පත් හෝ ශාරීරික සුව සැපසලක ගන්න හෝ මානසික සුව සැපසලක ගන්න ක්‍රියා කරනවා. එතකොට වැරදි දේවල් කරන්න වෙනවා. හොරකම් කරන්න වෙනවා. එහෙම නැත්නම් මහජනයාට බලහත්කාරකම් කරන්න වෙනවා. ස්ත්‍රී දූෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ හැම
අපටයුත්තම කරන්න සිද්ධ වෙනවා. නමුත් මේගොල්ලෝ මහජනයාගේ සුබසත ගැන සැලකුවා නම් සුබ සාධනය සමාජයේ හමුදාවේ සුබ සාධනයට ප්‍රමුඛත්වය නොදී ඒගොල්ලන්ට එතකොට ඒ කටයුතු හරියට කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ රටේ ඔය කියන ඔයා අදහස් කරන දුර්වලකම තියෙන්නේ ආත්මාර්ථකාමී බවයි සමාජයේ සුබ සාධනය ගැන පවණක් සිටීම වැඩි සමහර රටවැසියන්ගේ. ඒ ගතිය අතහැර ගන්න වෙනවා. සමාජයේ සුබ සාධනය අනාගත අභිවෘද්ධිය ඒක සලසාගත යුතු තමයි. නමුත් ඒක තනියම විතරක් කරලා බෑ. තමන්ගේ වටේම ඉන්න හිඟන්න ගොඩක් තමන් විතරක් හොඳට බැංකුවේ සල්ලි දාන් හිටියොත් ඒ රට දියුණු වෙන්නේ නැහැ නේ. බලන්න ඕනේ රට දියුණු වෙනකොට තමන් දියුණු වෙනකොට රටත් දියුණු වෙනවාද කියලා බලන්න ඕනේ. එතකොට රට දියුණු වෙන්න නම් ওই විනය තියෙන්න ඕනේ. හොරකම් ආදිය, ට්‍රැෆික් ඇක්සිඩන්ට්, පාරේ විනය ගරුක වාහන එළවීම. ඊට පස්සේ පොඩි ළමයින්ට කරන අපරාධ, බැංකු කොල්ල කෑම, පාතාලේ වැඩ කරනවා. මේ දේවල් අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. ඒවා නැවැත්වීමට රටේ සියලු පොලිසියට පමණක් ඒක කරන්න බෑ. මේ ජීපීටයි පොලිසිය ඉන්න ලක්ෂයක් පවන සෙනගට මුළු රටක් හදන්න අමාරුයි. ඒක රටවැසි අනිවාර්යයෙන් මේ වාකීමේ කොටසක් දැරිය යුතුයි. එහෙම දරුවත් මේ රට ඉදිරියට අනිවාර්යයෙන්ම ආර්ථික තත්ත්වය උඩට එයි. ඒ වාකීම දරුවත් කොහොමද සීලාචාර විදියට අපි අනිත් මහජනයා ඉදිරියේ ඇසිරෙන්නේ පොලිමකට ගියත් පොලිමේ ඉන්න කෙනෙක් ගණන් ඕනේ. පොලිම මාස්ටර් රින් ගන්න හොඳ නැහැ. බස් එක නැග්ගොත් ඔක්කොම තල්ලු කරන් ගිහලා තමන් සීට් එකක් අල්ල ගන්න පොර කන්න හොඳ නැහැ. ඒවා අනිත් අය පේනකොට බොහොම එවැනි හැසිරීම තියෙන එකක් දැක්කම ඕන කෙනෙකුට පිළිකුලක් ඇති වෙනවා. ඉතින් හැම වෙලාවෙම හැම කෙනෙක්ම පුද්ගලිකත්වය ගැන හිතන්නේ නැතුව එවැනි දේ කරා කියලා කාටවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. බස් එකේ ගිහිල්ලා සීට් එක පොර කාලා ගත්තේ නැහැ කියලා මැරෙන්නේ නැහැ කවුරුත්. පොලිම කඩාගෙන ගිහිල්ලා විනාඩි 5ක් ඉස්සරහින් බැංකුවේ ගියා හරි පාන් ගෙඩිය ගත්තා හරි ඒක නොකර කියලා කවුරු බඩගින්නේ ඉන්නේ නැහැ. එවැනි යම් කිසි පරිත්‍යාගයක් හැම වෙලේම හැම කෙනාම කරන්න ඕනේ. අනිත් අය ගැන හිතන්න ඕනේ. එහෙම කරොත් රට දියුණු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. සිතමුදා ප්‍රතිමනි මේ සාකච්ඡාවට පෙර ඔබතුමා අපිට ලබා දුන් සාකච්ඡාවකදී ප්‍රකාශ කරන කාරණයක් තමයි ඒකම හිතර ඔබතුමා මාධ්‍යවල මේ කාරණේ ප්‍රකාශ කරා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ ප්‍රමාණය 3 ලක්ෂය දක්වා වර්ධනය කරන්නට උවමනයි කියන කාරණය. දැන් අද වෙනකොට රටේ තරුණ ප්‍රජාව තුල තියෙනවා විශාල උනන්දුවක් අභිමානයක් මේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව. දුෂ්කර අවස්ථාවන් වලදී කොපමණ ප්‍රමාණයක් ආවද කියන කාරණයට වඩා ඉන්න ප්‍රමාණයෙන් ඔබතුමා විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරලා දුන්න රටට පූර්වාදර්ශයක් එක්කම අද මේ ප්‍රමාණය 3 ලක්ෂයක් දක්වා වන්නා වූ ප්‍රමාණය යුද හමුදාවේ සෙබළුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම යථාර්ථයක් කරගන්නට පුළුවන්ද? කොහොමද ඒ සඳහා ඔබතුමාලා සැලසුම් සකස් කරන්නේ? අපි මේ යුද්ධය ඇත්තටම අපි ජයගත්තේ මේ තත්ත්වයට ආවෙත් ඒ තරුණයින් 80000 පවන හමුදාවට බැඳුන පහුගිය කාලේ. ඒ 80000 නොබැඳෙන්න මේ යුද්ධය අපට ප්‍රභාකරන් මරන්න තියා අර මඩුපල්ලියෙන් එහාටවත් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ 80000 බැඳුනේ තරුණයින්ගේ කැපවීම සහ ඒගොල්ලොන්ගේ රටේ මහ ජනතාව පොදුවේ සහ ඒගොල්ලොන්ගේ පවුල් ඥාතීන් දෙමාපියන් දූ දරුවන් සහෝදර සහෝදරියන් කරපු ඒ කැපවීම සහ ඒගොල්ලෝ කරපු තිබුණ උනන්දුව නිසා ඒක හන්ද මේ ජයග්‍රහණය ලැබුවා. ඉස්සරහටත් මම ඉස්සෙල්ලා කිව්වාගේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න අපිට මහ ජනයාගේ සහයෝගය අවශ්‍යයි. ඒකට තරුණයින් අනිවාර්යයෙන්ම සමුදායට බැඳිය යුතුයි. ඒක ඒගොල්ලෝ රාජකාරියක් නෙවෙයි දේවකාරියක් කියලා හිතලා රටකට තමා සියලු දෙනාම කළ යුතු සේවයක් කියලා හිතලා හමුදාවට බැඳිය යුතුයි. ඒකට හමුදාවට බැඳිලා අවුරුදු 5න් දැන් ඉදිරියට අපට අවුරුදු 5න් හමුදාවෙන් යන්න ක්‍රම තියෙනවා. අවුරුදු 12න් අස්සලා යන්න ක්‍රම තියෙනවා. සමාජයේ කොටස ඉස්ත කරලා හමුදාවෙන් යන්නත් පුළුවන් ඕන කෙනෙකුට. ඒකට ඒ ආකාරයට ඒ හමුදාවට ශක්තිමත් කිරීමට රටවැසියාගෙන් ඒ සහයෝගය අපට අවශ්‍යයි. ඒ සහයෝගය ලැබුණොත් මම හිතනවා අපේ බලාපොරොත්තු අනුව මේ හමුදාව ශක්තිමත් කරගන්න පුළුවන්. ඒකට අපි අනිවාර්යයෙන්ම ඉතාම ස්තුතිවන්ත වෙනවා රටවැසියාට අපට දුන්න සහයෝගය මේ යුද්ධ ජයග්‍රහණයට ගෙනියන්න. ඉදිරියටත් අපිත් සමග එකට ඉඳලා අපේ රාජකාරියේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න අපට උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් හමුදාවේ ඉන්න විශාල පළපුරුදු ලව්ක සෙනගක් ඉන්නේ. සටන් බිම ගැන මම හිතන්නේ දැන් ඉන්න අපේ සාමාන්‍ය සබල දල නිලයක් හරි මේ සටන් බිමේ හිටපු කෝපල් කෙනෙක් ලාංස් කෝපල් කෙනෙක් වුණත් සටන් බිම ගැන ඉතා විශාල පළපුරුද්ද තියෙන අය. මේ ඔක්කොම අනාගතයේදී යුද හමුදාවේ ජේෂ්ඨයින් වෙන කට්ටිය. ඒකට ඒ යටතේ අපි මේ හමුදාව ගොඩනගන්නේ. ඒකන්ද ඉදිරියට මේ හමුදාව දුර්වල හමුදාවක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ ගොඩනගන හමුදාව අද පවතින හමුදාවටත් වඩා ශක්තිමත්
ඊටත් වඩා පළපුරුදු සහිත ඊටත් වඩා සටන් වීමේදී කැපවීම කරන්න කැමතියි. යුද හමුදාවට එන්න කියලා කවුරු හරි එන්න බලාපොරොත්තු වෙනවා නම් රැකියාවක් නැති හින්දා හෝ ගෙවල් හදන්න බලාපොරොත්තුව සරසවි යන්න බලාපොරොත්තුව හොඳට විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. රට වෙනුවෙන් කැප වෙන්න බලාපොරොත්තුව තියාගෙන එන්න. යුද්ධ නැති වුණත් ආපහු යුද්ධය පටන් ගත්තොත් තව මාස 10කින් හරි ජීවිතේ පූජා කරන්න කැමතියි කියලා හිත හදාගෙන එන්න එනකොට. දෙමව්පියෝ වුණත් දරුවෝ වෙනකොට ඒ රිස්ක් එක අරගෙන ඒ අවදානමට අපි වොන වුණොත් මුහුණ දෙනවා රට වෙනුවෙන් කියලා හිතාගෙන තමන්ගේ දරුවන් යුද හමුදාවට එවන්න. ඒතකොට අපිට ශක්තිමත් හමුදාවක් හදලා රට ආරක්ෂා කරන්න පුළුවන්.